හායි මගේ නම එරංගා හර්ෂානි. අද අපි බලමු කොහොමද බේසික් ප්‍රොඩක්ට් සර්ච් එක ප්‍රෝග්‍රෑම් කරගන්නේ කියලා. මේ තියෙන මම ප්‍රොඩක්ට් සර්ච් කරගන්න හදාගත්ත සර්ච් පේජ් එක. මෙතනදී සර්ච් කරන්න පුළුවන් මේ විදිහට. මම මේ විදිහට සර්ච් කරාම hand කියන එකට අදාළව රිසල්ට් කීයක් සර්ච් වුණාද කියලා මෙතන පෙන්නනවා. ඒ වගේම සර්ච් එකට අදාළ රිසල්ට් ටික මේ විදිහට ඩිස්ප්ලේ වෙන්න තමයි හදාගෙන තියෙන්නේ. අපි තව එකක් බලමු. මේ විදිහට අපිට සර්ච් කරන්න පුළුවන්. සර්ච් එකට අදාළව ස්කිල්ස් 23ක් හම්බුණා කියලා මෙතන පෙන්නනවා. රිසල්ට් 23ක්. මේ විදිහට රිසල්ට් එක ඩිස්ප්ලේ කරනවා. මම මෙතෙන්දී හදාගෙන තියෙනවා වන් පේජ් එක රිසල්ට්ස් 12ක් ඩිස්ප්ලේ කරන්න පුළුවන් විදිහට. නිසා මගේ රිසල්ට් කවුන්ට් එක 23 නිසා පේජ් දෙකකට ඒක ඩිස්ප්ලේ කරනවා. ඒ විදිහට තමයි මම පේජිනේෂන්ස් හදාගෙන තියෙන්නේ. එතකොට අපි මෙතන මොනවත්ම සර්ච් නොකර තිබුණොත් මෙතනට අපිට අද පේජ් එකේ තියෙන ඔක්කොම ස්කිල්ස් ප්‍රමාණය මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඒ විදිහටම මේ තමයි මම හදාගෙන තියෙන පේජිනේෂන්ස් වලට අදාළව මේ විදිහට පේජ් වලට අදාළව තමයි මේකේ පේජිනේෂන්ස් හදාගෙන තියෙන්නේ. පළවෙනි පේජ් එකේ ඩිස්ප්ලේ වෙන ස්කිල්ස් 12ට නැතුව ඊළඟ ස්කිල්ස් 12 තමයි දෙවෙනි පේජ් එකේ ඩිස්ප්ලේ වෙන්නේ. ඒ වගේම තර්ඩ් පේජ් එකට යනකොට පළවෙනි දෙකේම ඩිස්ප්ලේ වෙච්ච නැති ටික තමයි ඩිස්ප්ලේ වෙන්නේ. මේ විදිහට පේජ් බයි පේජ් අපිට යන්නත් පුළුවන්. ඒ වගේම මෙතනදි මම ෆස්ට් එක පේජ් දෙකක් අතර පේජ් ගාන වැඩි නම් මේ විදිහට ඩොට් වලින් පෙන්වන්න හදාගෙන තියෙනවා. ඒ වගේම මේ විදිහට අපිට ෆස්ට් පේජ් එකට වගේ යන්නත් පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට එන්ඩ් පේජ් එකට මේ විදිහට මූව් වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි මම පේජිනේෂන්ස් හදාගෙන තියෙන්නේ. අපි බලමු මම කොහොමද ඒක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මුලින්ම අපි බලමු කොහොමද බේසික් සර්ච් එකයි පේජිනේෂන් එකයි කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන වගේ කෝඩ් එකට අදාළ කෝඩ් ෆයිල් එක මම පේජිනේෂන්ස් එකයි බේසික් සර්ච් එකයි ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ search product php කියන ෆයිල් එකේ. මුලින්ම මම මෙතන php post ඕපන් කරගෙන තියෙනවා. ඊට පස්සේ එතනින් බලලා තියෙනවා සෙෂන් එක ස්ටාර්ට් වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ මම මෙතනදී database එක require කරගෙන තියෙනවා. ඊට පස්සේ remember tokens බලලා තියෙන remember me token එක ඇඩ් කරලාද තියෙන්නේ කියලා. ඒ වගේම මෙතෙන්දී auth check එකත් ඇඩ් කරගෙන තියෙනවා require ones වලින්. ඊට පස්සේ මම මෙතෙන්දී variables හදාගෙන තියෙනවා. $sign login එකයි $sign user role එකයි $sign user id එකයි මේ විදිහට මම ඇඩ් කරගෙන තියෙනවා variables. ඊට පස්සේ මම මෙතනදී require කරගෙන තියෙනවා header.php එක. ඊට පස්සේ මම search and paginations වලට variables හදාගෙන තියෙනවා. මුලින්ම මම search query කියලා හදාගෙන තියෙන variable එක search එකට $sign search query කියලා. ඒක මම හදාගෙන තියෙන eset $get q ට්‍රිම් කරලා අරගෙන තියෙන q වලට search කරන්න මොකෙන්ද කියන එක. ඒ වගේම මම paginations වලට අදාළ $current page කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඒක මම හදාගෙන තියෙන්නේ eset get page කියන එක max 1 int 12 $sign get page equals 1 කියන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම තව එකක් හදාගෙන තියෙනවා $sign items per page කියලා. මම එතෙන්දී item per page 12 කියලා තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දී search variables හදාගෙන තියෙනවා. search variable එක හැදෙන්න ඕනේ කොහොමද කියන එක. මම එතෙන්දී මුලින්ම හදාගෙන තියෙන $where close එකක්. එතෙන්දී මම හදාගෙන තියෙන where
p.status equals active කියලා. ඒ කියන්නේ active products විතරයි අපිට search කරන්න පුළුවන්. inactive products search වෙන්නේ නැහැ. ඒ වගේම params අරන් තියෙනවා. ඒ වගේම $& param type කියන variable එකකුත් මම හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මෙතන if එකක් හදාගෙන තියෙනවා. if එකේදී මම බලලා තියෙනවා is not empty search query එක empty නැද්ද කියලා. search query එක empty නැත්තම් search term එක pass කරන්න කියලා තියෙනවා $query search query එකෙන්. ඊට පස්සේ where clause එක add කරගෙන තියෙනවා dot equals and කියලා දාගෙන තියෙනවා. search query එකට මේ ටික add කරන්න කියලා තමයි මෙතෙන්දී කියලා තියෙන්නේ. title එකයි product description එකයි add කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපි query එකේ search term එකේ type කරන search word එක මෙතැන්දී ටයිටල් එකේ තියෙනවද කියලා බලනවා. මෙතන like එක පස්සේ තියෙන question mark එකෙන්. එහෙම නැත්නම් description එකේ word එක තියෙනවා නම් ඒ product එක search result එකක් විදිහට දෙන්න තමයි මෙතනදී හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන params විදිහට මම params විදිහට අරගෙන තියෙන්නේ $ search term එක. ඊට පස්සේ මෙතනදී param type එක SS කියලා තමයි දීලා තියෙන්නේ. terms විදිහට අරන් තියෙන search term නිසා. ඊට පස්සේ මම මෙතෙන්දී රිසල්ට් එක කවුන්ට් කරන්න හදාගෙන තියෙනවා. හම්බෙච්ච රිසල්ට් එක කොච්චරක් තියෙනවද කියලා බලන්න. මම මුලින්ම මෙතෙන්දී හදාගෙන තියෙන variable එකක් තමයි $count query. එතෙන්දී හදාගෙන තියෙනවා select එකක් count කරන්න product ID වලින් product එක අරන් තියෙන as total කියලා from product කියන table එකෙන් තමයි අරගෙන තියෙන්නේ. where clause එකෙන්. ඊට පස්සේ මම මෙතෙන්දී count result එක අරගෙන තියෙනවා database search එකක් විදිහට. එතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ $count query $param type $params. ඒ කියන්නේ param type එකේදී බලන්න අපි search query එකට අදාළ terms එක ඒ විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. search එකට අදාළව result ටික display කරන්න කියලා. ඊට පස්සේ අරගෙන තියෙනවා $total products කියලා variable එකක්. එතෙන්දී එක මං හදාගෙන තියෙන්නේ $count result and එකක් දාලා තියෙනවා $row equals කරලා තියෙනවා $count result එකට. ඒක fetches ඔක් කරගෙන තියෙනවා total විදිහට. ඊට පස්සේ මම තව total pages හදාගෙන තියෙන එක cell එකක් ඇතුලේ selling එකකින් තමයි හදාගෙන තියෙන්නේ. එතෙන්දී බලලා තියෙනවා total products ගන්න බෙදලා තියෙනවා item per page වලින්. ඒ විදිහට තමයි total pages ගන්න මම හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ offset එකක් හදාගෙන තියෙනවා. current page එක -1 කරලා ඒක වැඩි කරලා තියෙනවා item per page වලින්. ඒ විදිහට තමයි offset එක හදාගෙන තියෙන්නේ. එතෙන්දී පළවෙනි page එකට අදාළ items ටික දෙවෙනි එකේදී display වෙන්නේ නැති වෙන්න දෙවෙනි page එකට පළවෙනි items 12 නැතුයි ඊළඟ 12 set වෙන්න හදාගන්න තමයි offset එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම fetch products කියලා query එක හදාගෙන තියෙනවා database එකට. ඒකෙන් තමයි product එකට අදාළ details අපිට ඕන details ටික මම select කරගෙන තියෙන්නේ. මම හදාගෙන තියෙන්නේ $product query කියලා. ඊට පස්සේ මම එතෙන්දී අරගෙන තියෙනවා select එකකින් product ID එක title එක description එක image URL එක level එක price එක create at time එක වගේම user එකෙන් name එක අරන් තියෙනවා first name එක ඒක අරගෙන තියෙන්නේ sell name එක විදිහට ඒ වගේම user ID එක sell ID එක විදිහට අරගෙන තියෙනවා ඊට පස්සේ මම count එකක් අරන් තියෙනවා orders කීයක් තියෙනවද කියලා බලන්න order table එකේ ID එකෙන් custom count එක ගන්න ඊට පස්සේ මම average එකක් අරගෙන තියෙනවා ratings average ratings වලට ඒක වගේම count එකක් අරගෙන තියෙනවා IDs වලින් review count එක ගන්න. ඒ ඔක්කොම ඊට පස්සේ from එක තියෙන product එකෙන් left joins හදාගෙන තියෙනවා user එකට order එකට වගේම feedback tables වලට group by කරලා තියෙනවා ID එකෙනුයි order by කරගෙන තියෙන්නේ created time එකෙන් ඒ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ ඊට පස්සේ මම මෙතන $& params කියන variable එකට equals කරගෙන තියෙනවා item per page එක
ඊට පස්සේ ආයි ඩොලර්ස් ඇන්ඩ් පැරම්ස් වලට ඔෆ්සෙට් එක ඉක්වස් කරගෙන තියෙනවා පැරම් ටයිප්ස් විදිහට මම ඉතින්දි පාස් කරන්නේ I කියන්නේ ඉන්ටිජර්ස් විදිහට තමයි මේ දෙක පාස් වෙන්නේ ඊට පස්සේ මම ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට් රිසල්ට් කියන වෙරියබල් එකක් හදාගෙන තියෙනවා ඒක ඩේටාබේස් සර්ච් එකක් තමයි හදාගෙන තියෙන්නේ එතනදි මම අරගෙන තියෙන ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට් ක්වරි කියන ප්‍රොඩක්ට් ක්වරි ඩොලර්ස් ඇන්ඩ් ප්‍රයිම් ටයිප්ස් වගේම ඩොලර්ස් ඇන්ඩ් පැරම්ස් කියන ටික තමයි මම එතනදි අරගෙන තියෙන්නේ ඊට පස්සේ මම ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට්ස් කියන වේරියබල් එකට if එකක් දාලා ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට් රිසල්ට් කියන එක while එකක් ඇතුලේ ලූප් කරගෙන තියෙනවා ප්‍රොඩක්ට් කියන ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට් එකට ඉක්වස් කරගෙන තියෙන ප්‍රොඩක්ට් රිසල්ට් එක ෆීචර්ස් ඔක් කරගෙන ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට්ස් කියන එක ඉක්වස් කරගෙන තියෙන ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට් වලට ඒ විදිහට තමයි මම මගේ වේරියබල්ස් ටික හදාගෙන තියෙන්නේ ඊට පස්සේ බලමු අපි කොහොමද ඇප්ලයි කරගෙන ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක කරගෙන තියෙන්නේ කියලා මුලින් මම මෙතනදී සර්ච් බොක්ස් එකේ තමයි මං හදාගත්ත වේරියබල් ඇප්ලයි කරගත්තේ මම මෙතන ඉන්පුට් එකේ වැලියු එකක් දීලා තියෙනවා ඒ වැලියු එකට මම මෙතනදී ඩොලර්ස් මුලින්ම PHP post open කරලා එකෝ කරගෙන තියෙන ඩොලර් සයින් search query කියන එක ඊට පස්සේ මම result count එකට මේ විදිහට PHP add කරගෙන තියෙනවා මෙතනින් තමයි result කීයක් count වුණාද කියලා ඩිස්ප්ලේ කරන්න මම හදාගත්ත කෝඩ් එක ඩිස්ප්ලේ කරන්න හදාගත්ත ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මෙතනදී මම මුලින්ම PHP post open කරගෙන තියෙනවා ඊට පස්සේ if එකක් දාලා if එක ඇතුලේ if එකේ චෙක් කරලා තියෙනවා ඩොලර් සයින් ප්‍රොඩක්ට්ස් ගාන බිඳුවට වඩා වැඩිද කියලා කියන්නේ ප්‍රොඩක්ට් බිඳුවකට වඩා වැඩි නම් තමයි රිසල්ට් එකක් අපිට තියෙන්නේ රිසල්ට් එක එකක්ද දෙකද කියලා බලන්න පුළුවන් විදිහට තමයි හදාගෙන තියෙන්නේ එතනදී මම එකෝ කරගෙන තියෙනවා ස්පෑන් එකක් දාලා ක්ලාස් එකක් දීලා තියෙන එකෝ කරන ෆොන්ට් එක බෝල්ඩ් කියලා ඒ වගේම මම ඩොලර්ස් ඇන්ඩ් ටෝටල් ප්‍රොඩක්ට්ස් කියලා තියෙනවා ඊට පස්සේ ස්පෑන් එක දාගෙන තියෙනවා අපහසරක් දාලා ස්පෑන් එක එන්ට් කරලා තියෙනවා ඊට පස්සේ ඩොට් ඩොලර්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට් equals 1 skill කියලා වගේම එකට වඩා වැඩි වෙන skills කියලා found කියන එක ඇඩ් කරන්න කියලා තියෙනවා ඊට පස්සේ if empty නම් empty result query කරන්න තියෙන්නේ result query එක empty නම් එකෝ කරන්න කියලා තියෙන්නේ empty නැත්නම් එකෝ කරන්න කියලා තියෙනවා ඩබල් කොටේෂන්ස් ඇතුලේ සර්ච් query එක අපි $search query කියන්නේ අපි සර්ච් කරන පාවිච්චි කරපු කීවර්ඩ් එක ඩිස්ප්ලේ කරන්න කියලා තියෙනවා රිසල්ට් සංඛ්‍යාව ඩිස්ප්ලේ කරන්න කියලා තියෙනවා ඒකට අදාළව ඒ විදිහටම ඊට පස්සේ මම මෙතන else එකක් දාගෙන තියෙනවා රිසල්ට් එක නැත්තම් not found කියලා ඩිස්ප්ලේ කරන්න අපි ඒක වෙන විදිහේ බලමු මේ විදිහට අපි සර්ච් කරලා නැත්තම් ඩිස්ප්ලේ කරනවා තියෙන ඔක්කොම ස්කිල්ස් ගාන ඊට පස්සේ අපි මෙතෙන්දී මොකක් හරි එකකින් මේ විදිහට සර්ච් කරාම මෙතන ඩිස්ප්ලේ කරනවා රිසල්ට්ස් කීයක් ඩිස්ප්ලේ කරනවද කියලා වගේම ඩිස්ප්ලේ කරන්නේ මොන සර්ච් කීවර්ඩ් එකට අදාළවද කියන එක. එතකොට අපි දැන් මෙතෙන්දී මේ වගේ සර්ච් කරොත් රිසල්ට් එකක් නැත්තම් මේ විදිහට not found කියලා පෙන්නනවා result not found කියලා. ඒ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. අපි බලමු ඊටු ටික මම ප්‍රෝග්‍රෑම් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ result section එකටත් මම ප්‍රෝග්‍රෑමින් ඇඩ් කරගෙන තියෙනවා. මුලින්ම මම මෙතෙන්දී PHP tag එකක් ඇඩ් කරගෙන count එකක් දාගෙන තියෙනවා if එකක් දාලා count කරගෙන තියෙන products ගාන බිඳුවට වඩා වැඩිද කියලා බලන්න. ඊට පස්සේ if එක ඇතුළට මම දාගෙන තියෙනවා මේ විදිහට product single product view එක වගේම paginations set කරගෙන තියෙනවා. ඊට පස්සේ if else එකක් PHP දාලා else එකක් ඇඩ් කරගෙන තියෙනවා else එකේදී empty statement
ස්ටේට්මන්ට් එක දාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි මම PHP එක එන්ඩ් කරගෙන තියෙන්නේ. ඒ ටික ඔක්කොම දාගෙන තියෙන්නේ රිසල්ට් සෙක්ෂන් එකට අදාළව සෙක්ෂන් එක ඇතුලේ සෙක්ෂන් එක ඇතුලේ. ඊට පස්සේ මම මෙතෙන්දී මේ සිංගල් ප්‍රොඩක්ට් එකට ගියොත් මම මෙතන ග්‍රිඩ් එක ඇතුලෙන් ආයෙත් PHP for each එකක් ඇඩ් කරගෙන තියෙනවා. එතෙන්දි මං හදාගෙන තියෙන ඩොලර්සයින් රේටින් කියලා වේරියබල් එකක්. ඒකෙන් රේටින් ඇවරේජ් එක ගන්න තමයි හදාගෙන තියෙන්නේ. නිව් ප්‍රොඩක්ට් එක අලුතෙන් ඇඩ් කරපු කන්න නිව් කියලා ඩිස්ප්ලේ වෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට මෙතන අපි අලුතෙන් ඇඩ් කරපු ප්‍රොඩක්ට් එකක් නිසා මෙතන නිව් කියලා ඩිස්ප්ලේ කරනවා. නැත්නම් මෙතනදී පෙන්වන්නේ තියෙන රේටින්ග්ස් ගාන. මේ විදිහට නැත්නම් රේටින්ග්ස් ගාන පෙන්වන්න ඩිස්ප්ලේ කරන්න තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එක ඇතුලේ ප්‍රොඩක්ට් එක view කරන කාඩ් එක ඇතුලේ මෙතන තියෙන anchor tag එකට මම මුලින්ම ID එක ප්‍රොඩක්ට් ID එක දාගෙන තියෙනවා. ඒ වගේම ප්‍රොඩක්ට් ටයිටල් එක ඩිස්ප්ලේ කරන්න තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන ඉමේජ් එකට ඇඩ් කරගෙන තියෙනවා PHP. එතෙන්දී මම මුලින්ම div එක ඇතුලේ image tag එකට කලින් පටන් PHP tag එකක් open කරලා if එකක් දාලා product එකට image URL එකක් තියනවාද කියලා බලලා තියෙනවා. image URL එක තියෙනවා නම් image URL එක display කරන්න කියලා තියෙනවා මෙතනදී. මම එතෙන්දී URL එක විදිහට දාගෙන image එකේ URL එක ගන්න src එක ඇතුළට මේ විදිහට PHP post එකක් PHP add කරගෙන තියෙනවා. echo කරගෙන තියෙන product image URL කියලා. ඊට පස්සේ else එකක් දාගෙන තියෙනවා PHP එකේ else එක. else එක දාගෙන තියෙනවා ඊට පස්සේ එතන product එකක් නැත්තම් මේ විදිහට SVG එකක් display කරන්න තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන product level එක display කරන්න කියලා දාගෙන තියෙනවා මෙතන span එකේ. එතෙන්දි මම දාගෙන තියෙනවා echo කරලා තියෙන්නේ product එකෙන් level එක. ඊට පස්සේ කන්ටෙන්ට් එකට අදාළව සෙලර්ගේ name ID එක මෙතෙන්දී අරගෙන තියෙනවා product එකට අදාළව. ඊට පස්සේ මෙතෙන්දී සෙලර්ගේ product එකේ title එක ඒ වගේම සෙලර්ගේ name එකත් අරගෙන තියෙනවා. මේ විදිහට සෙලර් name එක අරගෙන තියෙනවා product එකේ title එක අරගෙන තියෙනවා. මෙතන span කරන අරගෙන තියෙන ratings ගාන ratings වලට ඊට පස්සේ මෙතන rating count එක අරගෙන තියෙනවා. ඒ වගේම කස්ටම් කවුන්ට් එකත් මම මෙතනදී ඩිස්ප්ලේ කරගෙන තියෙනවා ස්පෑන් එක ඇතුලේ. ඒ වගේම ප්‍රයිස් එක මේ විදිහට අරගෙන තියෙනවා දශම ස්ථාන දෙකක් තියෙන්න විදිහට තමයි නම්බර් ෆෝමැට් එක දීලා තියෙන්නේ. ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රයිස් එක එතෙන්දී view කරන්න පුළුවන් වෙන හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ for each එක end වෙනවා. for each එක දාගෙන තියෙන්නේ කාඩ් එකට ප්‍රොඩක්ට් කාඩ් එකට. එතකොට for each එක දාලා තියෙන නිසා තියෙන ප්‍රොඩක්ට් ගාන අනුව for each එක වැඩ කරලා ප්‍රොඩක්ට් කාඩ්ස් හදනවා. ඊට පස්සේ බලමු කොහොමද මම paginations හදාගෙන තියෙන්නේ කියලා. මේ තියෙන මම හදාගෙන තියෙන paginations ටික මම මුලින්ම PHP එකක් ඕපන් කරලා එතන if එකක් දාගෙන තියෙනවා. if එකේදී බලලා තියෙනවා total $sign total pages ගාන එකට වඩා විශාලද කියලා. ඊට පස්සේ මම මෙතන අපහු nav එකට පහලින් anchor tag වලට ඩියුන් බලලා තියෙනවා current page එක එකට වඩා විශාලද කියලා. ඒ වගේම ඊට පස්සේ මම මෙතෙන්දී anchor tag එකේ පළවෙනි anchor tag එකේ first කියන first page එකට අදාළව දාගෙන තියෙන මෙතන cube එකට equals කරගෙන තියෙන $sign echo u unreal code කියලා $sign search query ඊට පස්සේ මෙතනදී page එක 1 කියලා අරගෙන තියෙනවා. දෙවෙනි අංක ටැග් එකේදී මම මෙතෙන්දී ඇඩ් කරගෙන තියෙනවා page current page එකක් අඩු කරන්න කියලා. ඊට පස්සේ මම ඒක මෙතෙන්දී first එකයි previous එකයි ඒ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. first එකයි previous එකටයි පස්සේ මම මෙතෙන්දී
PHP end එකක් දාගෙන තියෙනවා end if එකක්. ඊට පස්සේ මම ආයෙත් PHP එකක් ඕපන් කරගෙන ස්ටාර්ට් එකට හදාගෙන තියෙනවා වේරියබල් එකක් $start කියලා $start එක ඉක්වස් කරගෙන තියෙන්නේ max 1 current page -1 කියන විදිහකට. ඒ වගේම $end එක මම හදාගෙන තියෙනවා ඉක්වස් කරගෙන තියෙනවා min එකක් දාලා $total pages වල කරන්ට් පේජ් එකට ප්ලස් එකක් විදිහට. ඊට පස්සේ මම එතන if එකක් දාලා චෙක් කරගෙන තියෙනවා $start එක විශාලයිද එකට වඩා කියලා. ඊට පස්සේ මම anchor tag එකක් දාලා add කරගෙන තියෙනවා page එකක් එකට වඩා විශාලයි නම් මේ විදිහට dot තුනක් display කරන anchor tag එකක් හදාගෙන තියෙනවා. මුලින්ම anchor tag එකේදී මේ විදිහට page එක 1 කියලා තමයි අරගෙන තියෙන්නේ. පළවෙනි anchor tag එකේ තියෙන පළවෙනි number 1 display කරන්න කියලා. ඊට පස්සේ මම මෙතනදී span එකක් දාගෙන තියෙනවා PHP වලින් dot තුනක් display කරන්න. start එක 2 එක 1 එකයි 2 එක අතර 1 එකයි end එකයි අතර තියෙනවා නම් pages විශාල සංඛ්‍යාවක් එතෙන්දී dot තුනකින් පෙන්නන්න තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන end එක හදාගෙන තියෙනවා. end එක හදාගද්දි මම මෙතන for එකක් පාවිච්චි කරලා $i කියලා query එකක් හදාගෙන තියෙන $i කියන එක ඉක්වස් කරගෙන තියෙන $start වලට ඊට පස්සේ $i කියන එක කුඩාද සමානද බලලා තියෙනවා end එකට. ඊට පස්සේ මම මෙතෙන්දී i++ කියලා දාගෙන තියෙනවා. මම මෙතෙන්දී anchor tag එකේ href එකට මේ විදිහට search query එකට අදාළව PHP එක echo කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී echo කරගෙන තියෙන page එකට අදාළව $i කියන query එක. ඊට පස්සේ මම මෙතෙන්දී $i කියන query එක current page එකට සමාන නම් display කරන color එක change කරන විදිහට හදාගෙන තියෙනවා. සමාන නම් blue color එකකින් නැත්නම් grey color එකකින් display වෙන්න තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම එතන PHP end for එකේ PHP එක දාලා end කරගෙන තියෙනවා for එක. ඊට පස්සේ මෙතනදී PHP if එකක් දාලා $end වලින් total pages ගන්න බලාගෙන තියෙනවා. if එක end කරගෙන තියෙනවා end if එකකින්. ඊට පස්සේ මම මෙතෙන්දී හදාගෙන තියෙනවා තව anchor tag දෙකක්. ඒ next එක සහ last එක. ඒ දෙකට අදාළව මම මේ විදිහට PHP add කරගෙන තියෙනවා. PHP page එකට අදාළව next එකට අදාළව මම දාගෙන තියෙන්නේ current page එකට plus එකක් විදිහට ගන්න කියලා. එතකොට last page එකට අදාළව මේ විදිහට අරගෙන තියෙන $sign total pages display කරන්න කියලා. මේ විදිහට තමයි මම මගේ paginations හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතෙන්දී end එක open කරපු if එක end කරගෙන තියෙනවා. else එක ඇතුලේ මගේ තියෙන්නේ empty statement එකට අදාළව මම හදාගත්ත කොටස. එතෙන්දී මම empty නම් මේ විදිහට query එක paragraph එකේ PHP add කරගෙන තියෙනවා. empty නම් try different keywords කියලා display කරන්න කියලා. ඒ වගේම මෙතන empty query ගන්නම් products search products PHP එකට යන්න කියලා තමයි මෙතෙන්දී හදාලා තියෙන්නේ. මේ විදිහට තමයි මම මගේ basic product search එක program කරගෙන තියෙන්නේ. paginations වලට අදාළව අපි ඉන්න page එක මේ විදිහට blue color වලින් paint තමයි හදාගෙන තියෙන්නේ. අනෙක් ඒවා grey color වලින් පේන්නේ. මේ විදිහට තමයි මම මගේ paginations වගේම basic search එක programming හදාගෙන තියෙන්නේ. Thank you.